කකුල්ලා දාන්න එපා vlog එක. අපි අද Oh my god. පාර වැරදි නැද්ද? අපි දැන් යනවා. අයියාලුවනේ. අයියාලුවනේ. මල් පොඩ්ඩක් බෙදා ගන්න. දන්නවා ඉන්නකන්. ස්ලැප් එකක් දාමු. යනවාද මාරවැද්ද ගාඩන්ස් එකට. ඩේවුට්ස් එකට තමයි යන්නේ. කට්ටිය වෙනවා. බලමු ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. දැන් යනවා ඉස්සලාම සංසි ඇතුළු සංසි සහ නොමාල්නේ. නොමාල් ගන්න. ඒ වගේ තමයි කියන්න ඕනේ පොඩි බොරුවකුත් අපි කරා ගෙවල් වල. ඒ ඉතින් කොහොමද දැන ගන්න ඕනේ. ඔය කකුල්ලා දාන්න එපා vlog එකට ඈ. නෑ නෑ. ඊට වඩා හොඳයි. හදිසිය. බලන්න තියෙන හදිසිය. ඊයක යනවා ඊයේ ඇවිල්ලා. ඔය පොල් බැලේ? නම් දාන්න. ආයෙ බලන් ගියා. ආයෙ බලන් ගියා න 4 දෙනෙක්. ඔයාගේ පොල්. හඳෝ. අපි දැන් අද යනවා මාරබැද්දට යනවා. මොකද මාරබැද්ද ගාන් රිසෝට්. ඔව් මාරබැද්ද ගාන් රිසෝට්. රිසෝට් එකට යනවා. දැන් වෙලාව මං හිතන්නේ 9:27යි. අපි යන්න හිටියට විතර මොකද අපි 10ට විතර එතන යන්නම් කියලා හිතාගත්තේ. දැන් මේක ජෙට් එකක් වුණොත් ඔන්න අපිට පැය භාගයක් ඇතුළත යන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ මේක ජෙට් එකක් මොකද කාංචුක තමයි එලවන්නේ. ඒ නිසා අපි ඉතින් සුබ මොහොතින් ඔන්න දැන් මේන් රෝඩ් එකට දැම්ම අපි ජෙට් මෝඩ් එක දාන්න. දැන් ජෙට් මෝඩ් එක දාන්න. චුලාගේ චූට්ටක් මැදට පොඩ්ඩක් ඔලුව දාන්න. ජෙට් මෝඩ් එක දාන්න. මේ කාංචුක මේ දිගටම පොලිසියක ඉන්නවා. ඔව් මැදට පොඩ්ඩක් ඔලුව දාන්න. ගෙදරට වරු කියලා ටිප් එකක් ගන්න බෑ. තාම බබෙක් වගේ එක්ක ඇත්ත කියන්න ඕනේ. මම නම් අම්මට කෝල් එකක් ගත්තා. අම්මා මං හෙට මාරබැද්දෙනවා. මාරබැද්ද කොහෙද? මං කර අපි ඩේ අවුට් එකක් යනවා. මම නම් ඉන්න ලස්සනයිලු නේ එතන කියලා කිව්වා. ලස්සනයි තමයි. වරු කීකේ යනවා. දැක්කද? අපේ අම්මලා දන්නවා අපි ගැන අපි හොඳ විශ්වාසයක් කරනවා. සදාවත් තරති කරලා නැහැ. තමන්ව විශ්වාස කරන්නේ ඔව්, තමයි අපිට වරු කීකේ යන්නේ තාම. ඔව් අපිට පෙනී යනවා බැරෙන් පාරක් කෙල්ල කරනවා. හය සීමාවෙමුත් එළියට. තාම යන්න හිතලවත් නෑ. තව යායුතු මොකද? මගට කොහෙද ඉන්නේ? යායුතු මග දුරයි. ඊයක පොලිසියෙන් තමයි ඉන්නවා. බිග්මැක්ස් තියෙනවා. ඇයි බිග් මැක්? ඕ නොමාලට එන්න. අලානේ. හයි. දිගන්තියා ඉන්න. මෙස් මේක. හරි. මල්ලේ මේ good luck. මේ ටික තමයි යන්නේ දන්නේ. අපි අද ක්‍රිකට් ගහන්නේ. කේක් බොන්නේ? කීක්. ඒ අයියා රෝස් ටිකරයක් කලවන් ඉන්නේ. ඉම්පල් වලට. හයි. හොඳයි. අවුලන්නේ මම. හොඳයි. නැත්තෝනේ. ඒකවත් දන්නේ කංචුමා ගොඩේ නාකි වැඩි කංචුමා යනකොට අප්ඩේට් වෙන්න දාලා. ඒවට දාන්න හරි. ඉමාෂ් කරුවෝ. හරි මෙතන අයනෙන් යනකොට අඩේ ලස්සනයිනේ. ඔයාලට මේක ටච් කරොත් එළුවද? එළුව නෙමෙයි. ඔයා හැබැයි පළුව දාන්න FTV දාන්න කන්දනේ මේ අර හීට් ගඳක් එන්නේ ඈ? ඒ ෆෝන් එක එළියට දාන්න එපා දැන්. ෆෝන් එක එළියට දාන්න එපා. ඇයි? අපි ඕවර්ටේක් කරන්න යන්න. අම්මට සිද්ධ. වැටරොත් Joke. Risky boy make me wanna say oh my god. සදපානේ මංගාව කාලෙන් නුඹගාව. අපි පාස් කරන්න යන්නේ වක්වැල්ල ඇතුළු කාර්ය මණ්ඩලේ පාස් කරන්න යන්නේ. හරි අපි try එක දෙමු. ඊයක යනවා ඊයවිල්ලා. මොකක්ද දන්නනේ? ටර්බෝස් දාන්න. හරි දැන් දානකොට පොලිසියෙන් ඉන්නවනේ. මේ ඔතනින් මෙහෙම ගිහිල්ලා අරහෙට දාන්නනේ. එහෙම ගිහින් අරහෙට දාන්න. හරි. කොහොම ගිහින් අරහෙට දාන්න. බන්දුල කියලා ගහන්න. ඊ අර කොහෙද? එහෙ නෙමෙයි. හරි එහෙමත් පාර වෙන්නනවා. ඔව් එහෙමත් පාර වෙන්නනවා. සමහරකට එහෙම ළඟට ඒ නෑ. ඒ දුරයි. මේ කොහෙද? අයියෝ. ඔන්න ඉතින්. දැක්කනේ. ඔහොම ගිහලා මේ මෝඩ පැත්තට අල්ලන්න. පාර වැරදි නැද්ද මහත්තයා? ඈ? වැරදි පාර. ඒක තමයි. අනේ මන් දන්නේ අරහෙන් යන්න ඕනේ. ටටා. අපි ඉස්සර කරන්න තමයි හිතන් හිටියේ. ඔන්න ඉතින් අතර මොට අයියා පාරත් එක්ක මොට අයියා. ඕකේ මේක ඔෆ් කරන්න වට ඕන්න. වන් ටේක් ගන්න බෑ. ඕ ඉන්න. වන් ටේක් ගන්න බෑ. අම්මෝ. අරගේ සද්දේ. අරගේ සද්දේ. කොහෙද?
කෑවත් මම දැන් ඩේට් ඔන් කරලා හරි මොකද හරි රූට් උනානේ කෙන කරදර ආ අර පන්න නැකද නෑ මනුස්සෙක් කාර් එක ඇතුලේ මේ බ්ලොග් එකේ බාගෙට වගේ කාර් එක ඇතුලේ යකින් යන ගමන් අලියෙක් ගාවට ගිහිල්ලා අලියෙක් ගාවට ගිහිල්ලා මේ එළි රසනටන් කුක් කරගෙන අලියෙක් කංචුක හිමින් යන්න ඊට තමාඩේ යන්නේ පොඩන්න ඩිගා වෙරයි යාර ඈතේ පේන්නේ මාරබැද්ද ගාඩන්ස් එක අපි දැන් ඉගෙන යන්න අපි ළඟටම ඇවිල්ලා තියෙන්නේ මෙතනින් හැරෙන්න ඕනේ එතනින් දාන්න ඕනේ දකුණට දැන් මම පිටියට සිග්නල් දාලා දැම්ම ඉන්න හොඳ සැබෑම දලා කසුන්නක් කියලා කසුන්නක් වෙන්න let's go for the ride දාන්න ඒ රෙකෝඩින් ඔන් කරි හරි පරිවන්න මට මම WhatsApp කරන්න කිව්වා තාම එහෙනම් ඔන්න ආවනේ හයි හයි අපි මාරබැද්ද කියන්නම් අපි මාර වැද්දේ ඒ කියන්නේ යන ඕක යන අයින් වෙන්න අයින් වෙන්න හා ස්කින් එක අවුට් කරනවා බලන්න මේ අවු ඉඳලා පහයි තිරාට නෑ 1.20 මේ කොහෙද ඇවිල්ලා තියෙන්නේ මාර බැද්ද පේනවද අත බලන්න අපි දැන් උපටි ක්ලිප් එකක් ගන්න යන්නේ පස් දෙනෙක් ඉන්නේ වොයිස් ඕන් නේ ඔව් වොයිස් ඕන් නේ මේක දෙකමාර ඔව් කීයද ඔව් ඕකේද මේක දෙකමාර ඔව් කීයද මේක කැම් එක බොඩි මේ බොඩි එක විතරක් මම හිතන්නේ 3මාර පොඩ්ඩක් පස්සේ ලෙන්ස් එකත් ඒ වගේ ගණක් නේ එකමාර රෙකෝඩින් උන් කරලා තියෙන්නේ හරි දැන් අපි පුෂ් එකක් දාන්න යන්නේ පුෂ් එකක් දාලා ඉවරලා මේක අරගෙන පූල් එකට බහිනවා පූල් එකට බහලා ඊට පස්සේ ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ අපි ඊට පස්සේ මොකද කරන්නේ ඒ වාස්කර ටයිම් එකක් හරි දැන් අපි යනවා කියන්න බෑනේ ඒක කියන්න බෑ ඒක සීක්‍රට් එකක් ඒක අපි කියන්නෙත් නෑ කියන්නෙත් නෑ කොහොමද ඔයාලට දකින්න වෙන්නේ නෑ ඔව් ඒක එඩිට් කරලා සංස්කරණය කරලා ඔක්කොම කරනවා ඒකරි අඩේ නම් පෝක් වගේ ඒ පූල් එකට පහින්නත් ඕනේ ඔව් බලන්න බලන්න හයි යාළුවනේ අපි දැන් පූල් එකට පහින්න යන්න ඕන කට්ටිය පූල් එකේ ඉන්නේ දැන් අපි පූල් එකට පහින්න යන්නේ ඔයාලට මොකද හිතෙන්නේ චිකන් ඩෙවලොප් කරන කරේක මම තනියෙන් කන්න ඔයාලට මොකද හිතෙන්නේ මේ පූල් එකේ සතුටි සතුටුයිද සතුටි එහෙනම් එච්චරයි මිසිස් යමේෂා මිසිස් මිස් යමේෂා මිස්ටර් කියලා පටන් ගත්තේ අයියාලෝනේ ඇවිල්ලා ඔයාලා කියන්නේ ඔයාලා දෙන්නේ හරි හරි කෑල්ලක් කෑල්ල මේ වැය ඔවා මේක මේ මේන්ටේන් කර බඩ බස බඩ උසන් දෙන්නේ නැහැ ඒකනේ මම මේ ටිකක් ගාලා කනවා කියන්නේ හිටියෝ මගේ වදන් no උගලම දාගත්තද දෙන්නම එකයි දැම්මත් කසුන් නායකනම යන්නේ දැන් අපිට දාලා ගියා ගැවුලා නේ බීට් කරලා කමන්නේ ටේබල් එකේ ඉස්සරහම ඉන්නේ ප්‍රශ්නයක් නෑ මේ අපි එළියට යන්නද බෙදාගෙන එළියට ඒ සුලාත් ඒක අපි ප්‍රශ්න කරගන්න ඕනේ සුප් එක ඕනද නැත්නම් සුප් එක ඕනේ ඇපටයිස් එකද ඕන නම් ගන්න කැමති අය ගන්න සුප් එක ගන්න යන්නේ සුප් එක ගන්නද ගොඩක් ඇපටයිස් එක ගන්න ඕනේ ඇපටයිස් එක මම කියන්නම් ඒකට වොයිස් කරන්න මෙයාට ඉන්ට්‍රොඩක්ෂන් එක දෙන්න දෙන්න පොඩ්ඩක් හල්ලා නේද හැමෝම බත් කන්නේ අපි දෙන්න මුලින් මෙහෙම බොන එක හොඳයි ඔයා කුකුල් සුප් බොන්නේ නැද්ද never
මේකේ කෝණුත් තියෙනවා. I like. නොමාල් පොඩ්ඩක් බෙදා ගන්නද? පොට්ට විදගත්ත. මේ ගොඩක් නෑ හොටෙල් එකේ කෑම හින්දා පොඩ්ඩක් බෙදා ගන්න. ඔය නම් හදන්නේ ඔය ඉන්න කන්න. ඒකක් නෑ කවුරුත්. ඔබ දුකේ පටන් ගත්තා. ඒටි. කොහොමද මේ? හරි ඔකත් අරයි. nice thank you so much. මේ අපිත් බද්ද දානවා. පොළු උසන්න දෙන්නෙම නෑ නේ කංචු. නානවා. මම ඔයාව දැක්කා YouTube එකේ තියන්න. නෝරාට මල් දෙනකන පස්සෙන් ගන්නවා නේද? ඒ ටයිම් ස්ලැප් එකක් දාමු. ටයිම් ස්ලැප් එකක් දාමු. ඒ කමෙන්ට් යවන්න ඕනේ නේද? ඒ කියන්නේ අර පැත්තට මෙහෙම කරගෙනද? එහෙනම් පැත්තකින් දාන්න. අතන පුළුවන්. ඇයි ඔයා මේ මයික්‍රෝ මොන හරි එකක් කරනවද? ස්ක්‍රීන් එක මූණට එන්න ඉඩ තියෙනවා. ඒක තමයි. ආයිදී නිකන් මොකද්ද? ගොන් හරකෙක්. ඒ කාලේ ඔයා මහතද? ඒ කාලේ අර කටුස් එක්ක වගේ නේ. එපා. අතරේ. හරි හරි. ඕක කරගන්න නැටු. දැන් ඉතින් අඬනවා. බලන්න. අයියෝ වට කවුරුත් දාලා දුන්නද? දැන් කෑම වැඩි. කියන්නේ? දැන් එපා. ආයෙත් වෙන්න ඕන දේවල් වෙයි. වෙල්සින් දැන් නෑ අපිය. ඒ මරුනේ. අපි ගියා ඔන්චිලි පදින්න. ඔන්චිලි බදලා ඉවරයි. ඔන්චිලි බදලා ඉවරයි. දැන් පූල් බහින්න යන්නේ. පූල් වැටේ ඈ බහිනේ. ආයි බහින. ආවුත ගාවුත එන්න බැරි වුණානේ. වල දෙකටද? අපි ආවදෙන්න බං මේ පොඩ්ඩක් නිකන් අර ෆන්ක්ෂන් එකකට තනක් බලන්න ආවා. මෙතන දාන්නේ. ඔබතුමාට මොකද්ද කියන්න තියෙන්නේ කටුස්ස සම්බන්ධයෙන්? වගන්න බැරුණා වුණා. ඇයි අද දවස් කොහොමද දැනෙන්නේ? අද දවස් හොඳයි කෑ වැඩි. දැන් පූල් බහිනවද? යන්නේ පූල් එකට. ඒ පූල්. What can you say about today? Actually, the best day of my life. Oh my කියලා අපි කියන්නේ. Average. එතන ඔයාට මොකක්ද හිතෙන්නේ කියන්නකො මේ වගේ ලස්සන සුන්දර සැන්දාවක් හරි ගැන? සුන්දරයි මං එන්නේ හිටියේ. ඔව්. අර මනුස්සයාගේ බලකිරිල්ල තමයි මං ආවේ. හැබැයි ආපු එක ගැන සද්දසයි. හරිම සන්තෝෂයි. ඩ්‍රෝන් එක හරි නයගෙන උදන් පෙලක් පැවසීමට මේ යන්නේ. අපි මේ අවුරුදු 50ක් තිස්සේ මේකට යන්න ආසාවෙන් හිටියේ. කොහොම හරි අපි ආවා. හැබැයි තාම වයස 30යි. 50 ඉඳන් ඒ කියන්නේ ගිය අවුරුදු 20ත් එක්ක. ගිය ආත්මේ. හරි පොඩ්ඩක් ඩාමේ නඩුවම එහෙම තමයි. ඔව් ඉතින් එහෙම තමයි ප්‍රශ්නයක් නැහැ. චේන්ජ් කරන්න ගියා කට්ටිය චේන්ජ් කරන්න ගියා ගෑල්ලාම චේන්ජ් කරන්න ගියාම දන්නවනේ ඉතින්. දැන් අපි ෆොටෝස් අරගෙන. ෆොටෝස් ටික ගිහලා අරන් යමු. යමු. ෆොටෝග්‍රැෆි සෙෂන් එක යනවා. හරි. ඒකවල පෙන්නන්න. ඔන්න බලන්න අපිට ඔයාලට පේනවා මේක ටික දවසින් අපි පෝස්ට් කරනවා. ඊළඟට එන්න. සමහර විට මේ වීඩියෝ එක දාන්න කලින් මේ ෆොටෝස් ටික ෂෙයා වෙලා තියෙයි. ලයික් කරමු නැති කට්ටිය ලයික් කරන්න ආයෙත්. හරිද අපි යනවා තේ බොන්න කට්ටිය ෆොටෝස් අරන් ඉවරයි. තාම ගෑස් ෆෝන් එක කොහෙද දන්නේ නැහැ බං. තව නම් දෙකක් තියෙනවා ඒවත් කියන්නද? කොහෙද? ඉන්නේ. ඔයාලා මෙච්චරලා මොකද කරේ? ඕන් අනේ පිටිපිට. ඕක දාන්න පුළුවන්. 3 minutes later කියලා අර වීඩියෝ එක දාන්න පුළුවන්. කොහොමද මේ? සුලකි. එනසක් පේනවා. වෙනසක් කියන්න එපා සාමාන්‍ය. ෆොටෝස් ගන්න. ඒකට පෙන්නන්නද? ඔයාලට පෙන්නන්නද? වෙන්නන්න. මෙයාලා අර අතෙන්ට ගිහිල්ලා. අම්මා කාරේ. අර පල්ලෙහා ඒ අර බෙන්ච් එකට ගියාද? එකට ගිහිල්ලා. අනේ චාට අම්මට සිරි ඒ කොහෙද? ලස්සනයි නේ පල්ලෙහා. ඒ කසුන් අයියා. කසුන් අයියා. නොටි. හරි ඔන්න තේක පටන් ගන්න යනවා නොමාල්. කිරිනේ? ස්පයික්. කේක් කන්නද?
බීජ ගෙවලා තියෙන්නේ. ඔයාලා මට ගෙවන්නද? ගන්න. ඔබට මොකද හිතෙන්නේ මේ ට්‍රිප් එක ගැන? හොඳයි සතුටුයි අන්ලොක් කරා. මොකද අන්ලොක් කරන්නේ? ආයි දවසක අපි ආයෙ ට්‍රිප් එකකින් හම්බෙමු. ඩේ අවුට් එකකින් හම්බෙමු. I'm about to fade away, cause every time I wake up I feel like it's Monday. Something's going wrong with all the chemicals up in my brain. All of a sudden I don't look at anything the same.